මං අඳුරන යාළුවෙක් හිටියා. මං ඒ කතාවක් කියන්නම්. ඒ අඳුරන යාළුවා තාත්තට කැමති නැහැ. ඒ කියන්නේ එයා තාත්තගේ කෝල් එක ආන්සර් කරන්න කැමති නැහැ. එහෙම කෙනෙක් තාත්තගේ කෝල් එකට කට් කරනවා. නැත්නම් ඇහුන්නේ නැහැ වගේ පැත්තක තියලා තාත්තා බං කරදරේ කියලා තියලා තියෙනවා. එයා සෑහෙන්නේ එහෙම කෝල් එක ආන්සර් නොකර ඉඳලා තියෙනවා. මම දැකලා තියෙනවා. මං ඇහුවා ඇයි මේ කෝල් එක ආන්සර් කරන්නේ නැහැ බං. ගත්තාම විකාර පොල් කතන්දර කොහෙද ඉන්නේ අහනවා. ගාත් එක්ක දින්නේ අහනවා. ප්‍රශ්නනේ බං. ඒ හින්දාද ෆෝන් එක ගන්න නැතුව තියනවා. කිසිම වෙලාවක තාත්තගේ කෝල් එකක් ආන්සර් කරේ නැහැ. එයාගේ ෆෝන් එකට දවසක් unknown number එකකින් කෝල් එකක් එනවා. ඉක්මනට එන්න. ඔයාගේ තාත්තා ඉස්පිරිතාලේ ඇක්සිඩන්ට් වෙලා. ඒ ශනික කෝල් එකෙන් එයා යනකොටක් ගාලා තාත්තව බලන්න. ඒ යනකොටත් එයාගේ තාත්තා මැරිලා. ජීවතුන් අතර නැහැ. බලනකොට ඒ තාත්තා ඇක්සිඩන්ට් වෙන්න විනාඩි 15කට කලින් අවසානට ගහලා තියෙන කෝල් එක මිස් කෝල් එක. මෙයාගේ ෆෝන් එකට ඇවිල්ලා තියෙනවා. ආයේ කවදාවත් ඒ තාත්තගේ නම්බර් එකෙන් මගේ යාළුවාගේ ෆෝන් එකට කෝල් එකක් ආවේ නැහැ. කන්නට සනසනුඹ අප වට කර දඬුවට වෙච්චි මහ කැලේට ඇස්මාන අපේ අප්පයි